බදුල්ල බස් නැවතුම්පලට ආසන්නේ රජවීදිය පදික වේදිකාවේදී 53 හැවරදි වැඩිමාල් සොහයුරා අතින් මරණීය තුවාල ලැබූ 48 හැවරදි පුද්ගලයන් මේ වන විට බදුල්ල මාරෝහලේ දැඩි පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් පසුවෙනවා. දෙනෝදාහක් මිනිසුන් බලා සිටියේදී එම කැත්තෙන් අයියා විසින් මල්ලීට 30-40 පාරක් මරණීය තුවාල සිදුකර තිබුණා. කිසිම මිනිහෙකුට ලන්වෙන්නටවත් බැරිතනමට දරුණු හා කරූර විදිහට මෙම අයියා විසින් අමාංශික විදිහට මල්ලීට ප්‍රහාරදියත් කළා. මේ අවස්ථාවේදී එම සිදුවීම බලාගෙන සිටි සාමාන්‍ය ජනතාව අතරේ සිටි බදුල්ල රෝහලේ ගිලන් රථ සේවයේ රියදුරු වශයෙන් රැකියාව කරන යාපා රක්ෂිත හා පොලිස්සරයන් නිලන්තයන නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් එම ප්‍රහාරය මැඩ පවත්වා තිබුණා. මේ පිළිබඳව සමාජ මාධ්‍ය තුළින් විවිධ අදහස් පලවී තිබෙනවා. ඒ කෙසේ වෙතත් මිනිසුන් දහස් ගණනක් ඉන්න තවමක් මැද මිනිහෙකුට කැත්තකින් 30-40 වතාවක් පහර දෙන සිදුවීමේ කවුරුත් නොදන්නා කතාවක් මේ වන විට හෙළිවී තිබෙනවා. මෙම 53 හැවිරිදි අයියා මෙසේ ප්‍රහාර එල්ල කරන්නේ තම මල්ලී ලෙස සලකන 48 හැවිරිදි පුද්ගලයෙකුටයි. මෙම දරුණු ප්‍රහාර මැද්දේ මෙම අයියාට අවශ්‍ය වූයේ මල්ලිගේ බෙල්ලට කොටා ඔහුගේ පණ තොර කිරීමටයි. මේ සිදුවීම වනවත් සමගම පැය කිහිපයකට පසු ඩොක්ටර් පාලිත රාජපක්ෂ විසින් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමේ මෙවැනි සටහනක් පළ කර තිබුණා. උපුටා ගැනීමක්. නොනවතින අයියා මල්ලි හටන. මම මේ සටහන තියන්න හිතුවේ මේ අයියයි මල්ලි ගැටුම නිසා දැකපු කෙටුම් තුවාලත් එක්ක බරපතල තුවාල එක්ක වාර ගණනාවක් අපට ගෙනල්ලා තියෙනවා. දැන් තුවාල ලබන මල්ලි දැනට මාස 5කට කලිනුත් ඔය පිහිය අතේ තියාගෙන අයියට පිහියෙන් යනලා පපුුවේ නහරක් කපාගෙන ගිහිල්ලා තිබුණේ. එදා ජීවිතේ බේරුණේ ශල්්‍ය වෛද්‍ය තුමින්ද දිසානායක මල්ලිගේ දක්ෂතාව නිසාමයි. දැඩි සත්කාර එකකේ හිටිය මාසයක් විතර. දැන් තුවාලකාරයත් ශල්්‍ය කර්ම ගණනාවකට ලක්වමින් ඉන්නවා. මේ දෙන්න ඇත්තටම හරිම වදයක්. රටේ තියෙන සල්ලි කෝටි ගානක් නාස්ති කරලා තියෙනවා නිස්කාරණේ. ඒ කොහොම වුණත් පසුව පොලිසිය විසින් සිදුකර තිබූ පරීක්ෂණවලදී හෙළිවී තිබුණේ මෙම අයියාට ප්‍රථමයෙන් ප්‍රහාර දියත් කළේ මල්ලී බවත්. මීට මාස ගණනාවකට පෙර මල්ලි පිහියකින් යන මෙම අයියා කියන පුද්ගලයා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගතකර බරපතල ශල්්‍ය කර්මයකට භාජනය කර ඇති බවයි. ඒ කොහොම වුණත් මේ ආරවුල හොයාගෙන යද්දී අපට දැනගන්නට ලැබුණේ මෙන්න මෙහෙම කතාවක්. කුඩා කල පටන්ම අම්මෙක් තාත්තෙක් නැතුව තම සහෝදරයන් පෝෂණය කරන්න මහන්සි වෙච්ච මේ අයියා මේ මල්ලි පොඩි කාලේ පෙරපාසල් යන දවස්වලදී පටන් අවශ්‍ය පොත්පත් ඇඳුම් පැළඳුම් යන සියලුම දේම අරගෙන දීලා මේ මල්ලිව පොඩි කාලේ ඉඳන්ම මේ අයියා තමයි ලොකු මහත් කරන්නේ. පස්සේ මේ මල්ලි ලොකු ඉස්කෝලේ යන්න ගත්ත කාලෙදී මේ මල්ලි මත්ද්‍රව්‍ය ගන්න පටන් ගන්නවා. ඒ කාලෙදී අයියගෙන් රුපියල් 100-200 ඉල්ලගෙන මුලින්ම ගංජ ගහන්න පටන් ගත්තත් පහු වෙනකොට මෙයා වෙනත් මත්ද්‍රව්‍ය වර්ග භාවිතා කරන්න ගන්නවා. තම සහෝදරයෝ රකින්න මේ අයියා නොගත්ත උත්සාහයක් නෑ. එදා කාලේ ඉඳන්ම කොස් කඩාගෙන ගිහිල්ලා ඒවා පොලේ තියාගෙන විකුණලා තමයි මේ අයියා තම සහෝදර සහෝදරයන් උස්මහත් කරේ. ඉතින් මේ විදිහට කාලය යද්දී මේ කියන මේ මල්ලි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්න පටන් ගන්නවා. පස්සේ කාලෙක අයියා දැනගන්නවා මේ මල්ලි මත්ද්‍රව්‍ය වලට හොඳටම ඇබ්බැහි වෙලා කියලා. ඒ සිදුවීමත් එක්ක මේ අයියා තවදුරටත් මල්ලිට සල්ලි දෙන එක නවත්තනවා. ඔය විදිහට කාලයක් ගෙවිලා යනවා. අවසානයේදී තමයි මේ සිදුවීමට මුල් වෙන සිදුවීම සිද්ධ වෙන්නේ. මේ වන විට තුවාල ලැබූ මල්ලි රෝහල් ගත කර අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර අයියා පොලිසිය රඳවාගෙන ප්‍රශ්න කරමින් පවතිනවා.